වචනයක් අපගේ මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට අපේ ධර්ම සභාවට වැඩෙන්න පූජ්‍ය යක්ඛාපිටියේ අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේට මේ ධම්මඩේ ආරම්භ කරන ලෙස මම පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් ආරාධනා කරනවා. සාදු සාදු. උත්තම පුරිස වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. පරම පුරිස වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සසර කතරින් එතෙර වුණා වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. කෝටි ලක්ෂයක් සක්වලට බුද්ධාඥා පතරවන්නා වූ ලෝතර මහමෙනි සුගතතාවයන් වහන්සේලාගෙන් අවසරයි උන්වහන්සේලා දේශනා කර වදාළා වූ ඒ ධර්මස්කන්ධයෙන් අවසරයි ආනන්දනන්ද රාහුල ආදී උත්තමයන් වහන්සේලාගෙන් ප්‍රවර්තගෙන ඉන්නා වූ ඒ සාරිපුත්‍ර මොග්ගල්ලාන ආදී උත්තමයන් වහන්සේලාගෙන් ප්‍රවර්තගෙන ඉන්නා වූ ආර්ය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතිනි මේ මොහොතේ සිහිපත් කරගන්න මොහොතක් නතුන් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න යන මොහොතක් සිහිපත් කරගන්න අනාදිමත් සංසාරය තුළ එන්නා වූ ගමන තුළදී සිත කය වචනය යන තිදොරින් ඒ වගේම බුද්ධ ධම්ම සංඝ යන තුන්රුවන්ටත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා පස්සේ බුදු පියාණන් වහන්සේලා අරියත් බුදු පියාණන් වහන්සේලා අනාගාමී සකදාගාමී සෝතාපන්න මග්ගඵලලාභී උත්තමයන් වහන්සේලාටත් සම්බුදු ශාසනයටත් සියලු සත්වයින්ටත් කිසියම් අවඩක් අසාධාරණයක් වර්ධ ප්‍රමාද දෝෂයක් හිඟයක් හිංසාවක් කරදරයක් බාධාවක් අපවාදයක් උපාදයක් දස අකුසලයේ මූලික කරගෙන කිරීම කරවීම කිරීමට අනුබල දීම කිරීම වර්ණනා කිරීම යටතේ දැනුවත් හෝ නොදැනුවත්ව සිදු කර ඇතිනම් ඒ සියලු වර්ධ ප්‍රමාද දෝෂයන් වර්ධසේ දැන වර්ධසේ දැක නැවතත් එම වර්ධ සිද්ධ නොවීමට වීරිය වඩමින් ආදි සංගරේ පිහිටවා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ගුණරුවන් නිර්මිතව වැඩ හිඳිනවා සම්මානව සිහිපත් කරගෙන උන්වහන්සේලා ඉදිරිපිට මෙසේ කමා කරමි මට කමාව ලැබෙත්වා මෙසේ කමා කරමි මට කමාව ලැබෙත්වා මෙසේ කමා කරමි මට කමාව ලැබෙත්වා කියලා අධිෂ්ඨාන කරගන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න. අනාදිම සංසාර තුළ ඉන්නව ගමන තුළදී මේ පින්වත් පිරිස ඒ බුද්ධ ශාසනය ගැසුරු කළා. ඒ බුද්ධ ශාසනය ඉදිරිපිට ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් දානමාන පූජා සත්කාර සිද්ධ කළා. ආරාම විහාර සකස් කළා. කෙත්වතු ඉඩම් පූජා කළා. ඒ ආදි වශයෙන් නානා විද වශයෙන් පුණ්‍ය ගංගා කුසල ගංගා ඇති කර ගන්නට ඇති පුරුද්දක් වශයෙන් මේ අත්භවතුදී තුන් මොනසත්වයක් ලබාගෙන මේ අවස්ථාව උදා කරගෙන එනම් ඒ රැස් කරන්ට ඉදනවා මේ අත්භවතුදී පවා ඒ රැස් කරන්ට ඉදනවා සියලු පුණ්‍ය ගංගා කුසල ගංගා කියලා කැටිලා සාහනස් වෙලා මේ අත්භවතුදී මේ අවස්ථාව තුළදී උතුම් ධම්ම අවබෝධයට පත් වීමට ඒ සියලු හේතු කාරණා සැකසේවා කියලා අධිෂ්ඨාන කරගන්න. ඒ වගේම මේ පින්වත් පිරිස වගේම ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැති දසදහසක් ලෝක ධාතු වැඩ වාසය කරන්න සිළු දිව බ්‍රහ්මීන් සෑම්සුනාටත් මේ සමට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන්න කියලා අධිෂ්ඨාන කරන්න. ඒ වගේම නමින් මේ පරලෝ යන්ට ඉදනවා යම් තප්පිසක් විදිහේ සෑම්සුනාට සිහිපත් කළේ සෑම්සුනාටත් මේ සමට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කළා සුඛිත මුක්ති වෙන්න කියලා අධිෂ්ඨාන කළා. තුන්වතාවත් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. ගිය සතියේ රික්වෙස්ට් එකක් තිබ්බා
සතර සතිපට්ඨාන නැත්නම් ආනාපාන සතිය ගැන චුට්ටක් නැවත සාකච්ඡා කරමු කියලා මම තීරණය කරා. එහෙනම් ආනාපාන සතිය මොකක්ද කියලා අපි පොඩ්ඩක් කතා කරමු කියලා. එතකොට ආනාපාන සතිය කියන්නේ මොකක්ද කියන එක මේ අය මම හිතනවා බණ අහලා තියෙනවා ටිකක් කියලා. ආනාපාන සතිය කිව්වන් පස්සේ අපට අපේ පැරණෝගෙන් අපට ආපු උත්තරේ තමයි උස්ම අදිනවා උස්ම පහළ කරනවා. එහෙම ක්‍රමයක් තියෙනවා නැත්තේ නෙවෙයි. ඒක කොහොමද අපි නිවනට උපනිශ්‍රය වෙන ආකාරයෙන් ආස්වාසය නැත්නම් ප්‍රාස්වාස සිද්ධ කරන්න කියන එක හොයලා බලන්න ඕනේ. ඒතර නිවන තමයි මූලික වෙන්නේ. එහෙනම් අපි උස්ම රැල්ලක් දිහා බලාගෙන ඉන්න ක්‍රමයකුත් තියෙනවා. එතකොට එහෙම නැත්නම් ඊට වඩා ගැඹුරු අදහසක් වෙන ආස්වාසයක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා ආනාපාන සති සූත්‍රයේ. එතකොට අපි විග්‍රහ කරලා දැනගන්න ඕනේ කොහොමද අපි ආනාපාන සතිය තුලින් එහෙම නැත්නම් ආරෂ්ඨාංග නැත්නම් සතර සතිපට්ඨාන තුලින් කොහොමද නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්නේ කියන එක. ඒතර ආනාපාන සතිය කිව්වට පස්සේ ආනාපාන සතිය තුල සතර සතිපට්ඨානෙ තියෙනවා. ඒතර සතර සතිපට්ඨානය පූර්ණයි කියලා කියන්නේ නිවන පූර්ණයි, ආනාපාන සතිය පූර්ණයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ආනාපාන සතිය කියන්නේ හුස්මකට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි බව තේරුම් ගන්න ඕනේ. සමහර සූත්‍ර වලින් අපිට තේරුම් ගන්න පුළුවන්. මම ඉගෙනත් පොඩ්ඩක් කිව්වොත් බුදු පියාණන් වහන්සේලා අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ සීහ සේනාපති සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය පව කියනවා. එතන සූත්‍රය ගන්න බලන්න. මේ සූත්‍රයේ සඳහන් වෙනවා මම මැදට යනවා ඒ කාරණාව ගන්න. මෙතන 8 වෙනි එකේ තියෙනවා සිහය ශ්‍රමණ ගෞතම ආස්වාසක වූයේ ආස්වාසයේ සඳහා දහම් දෙසන්නේය. එයින් සවණුද හික්මවන්නේය. මම කරුණකින් මොනවට කියන්නේ මට කියා නම් ඒ කරුණ කවරයත් සිහය මම වනාහි චාතුර්මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ ආස්වාසයේ පිණිස දහම් දෙසන්නෙමි. එයින් සවවනුද හික්වන්නෙමි. සිහය ශ්‍රමණ ගෞතම ආස්වාසක වූයේ ආස්වාසයේ පිණිස දහම් දෙසන්නේය. එයින් සවවනුද හික්වන්නේය. මම කරුණකින් මොනවට කියනුවේ මට කියා නම්
මේ ඒ කරුණයි කියලා ආදි වශයෙන් දේශනා කරනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ වස්තුම් මාසය වඩින අවස්ථාවේ අන්‍ය පරිත්‍රාජක ඇහුවොත් වස්තුම් මාසය තුල බුදු පියාණන් වහන්සේ ආනාපාන සතියෙන් එහෙම වාසය කළ බව කියන්න කියලා දේශනා කළා තියෙනවා. ඒ මොකක්ද ඇහුවොත් එහෙම අරිය විහාරී, බ්‍රහ්ම විහාරී, තථාගත විහාරී කියලා කියන්න කියනවා. අරිය විහාරී කියලා කියන්නේ ආර්ය එහෙම නැත්නම් බ්‍රහ්ම විහාරී කියලා කියන්නේ තථාගත යන වහන්සේට කියන නමක්. එහෙම නැත්නම් තථාගත විහාරී. එතකොට ඒ ආදි වශයෙන් කියන්න කියලා තියෙනවා. ඒතර අංගුත්තර නිකායේ අර සූත්‍රය මම කලින් ගත්ත මේ සූත්‍රය තියෙන්නේ. සිය සේනාපති සූත්‍රය බලන්න පුළුවන්. ඒතර චාතුර්මග ඵල උත්තම ආස්වාසයෙන්. එහෙම නැත්නම් සෝතාපන්න, සක්කුදාගාමී, අනාගාමී, අරිහත් කියන ඒ ආස්වාසයේ තුල තමයි ඉඳලා තියෙන්නේ. ඒ සඳහා ධර්මයේ දේශන්නේ. ඒ සඳහා සවුනුත් ඉක්මවන්නේ. ආදි වශයෙන් කියනවා. ඒ වගේම තව එක සූත්‍රයක තියෙනවා ආස්වාස සූත්‍රය. මේක බලන්න පුළුවන්. ඒකේ අහනවා භික්ෂුන් වහන්සේලා සාරිපුත්‍රයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ආසාසප්පත්තෝ ආසාසප්පත්තෝ අවසෝ සාරිපුත්ත උච්චති. කින්තාවනු තාවකෝ අවසෝ සාරිපුත්ත ආසාසප්පත්තෝ හෝති. එවැනි සාරිපුත්තේනි ආස්වාසයට පැමිණි ආස්වාසුන්ට පැමිණි ආස්වාසයට පැමිණි කියනු ලැබේ. කුමකින් කෙතකින් ආස්වාසුන්ට පැමිණියේ වේද? උත්තරය දෙනවා මහානතේ මේ යම් කලෙක ස්පර්ශ ආයතන 6 පිළිබඳව උද්‍යංගම උදේවැය තතුසේ දකීද? උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනෝ තතුසේ දකීද? අන්න ආස්වාසුන්ට පැමිණියයි කියන ලැබේ. නැවත අහනවා ඒකට මාර්ගය මොකක්ද කියලා. මේ ආර්ය ශ්‍රාංග මාර්ගයමයි කියලා දේශනා කරනවා. එහෙනම් අපට පැහැදිලි මේකෙන් කියන්නේ මේ උස්මක් ගැනීමක් ගැන නෙවෙයි. මේ කොහොමද අපි මේ නිවන් මාර්ගය තුල ආර්ය ශ්‍රාංග මාර්ගයේ යන්නේ කියන එක තමයි මේ කාරණාව තියෙන්නේ. එතකොට අපි ආනාපාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය ගත්තොත් මේකේ මූලික වශයෙන් අපි පෙළ පොඩ්ඩක් තියලා අපි සූත්‍රයටම යමු එකපාරට. එතකොට අපි මූලික වශයෙන් දැනගන්න ඕන දෙයක් තියෙනවා ආනාපාන සති සූත්‍රය තුල යන්නට කලින් මෙතන තියෙනවා සතර සතිපට්ඨානය. මෙතන තියෙනවා මම සාරාංශය ගත්තොත් සතෝ අසසති සතෝ පස්සසති කියන තැන ඉඳලා පස්සම් බයං කාය සංකාරා අසසික්කාමි සික්කති පස්සම් බයං කාය සංකාරා පස්සික්කාමි සික්කති කියන තැනට එනකන් මේ කායානුපස්සනාව විග්‍රහ වෙනවා මෙතන. එතකොට පීතිපටි සංවේදී අසසික්කාමි සික්කති පීති එතන ඉඳලා සුඛපටි සංවේදී අසසික්කාමි සික්කති ඒ ටික අදාළ වෙනවා
වේදනානුපස්සනාවට. එතනින් ආපහු පටන් ගන්නවා චිත්ත සංකාර පටිසංවේදී අස්සිකාමිසික චිත්ත සංකාර පටිසංවේදී පස්සසිකාමිසික කියන තැන ඉඳලා විමෝචයන් චිත්තං සමාධං චිත්තං අස්සසිකාමිසිකති කියන තැනට එනකන් චිත්තානුපස්සනාවට අයිති. එතනින් එහා පැත්තට එක ධම්මානුපස්සනාවට අයිති. ඒතරත් මේ සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා මේ මාර්ගය තුල යද්දී. ඒතර අපි කොහොමද මේක මුලින්ම පටන් ගන්නෙ? එහෙනම් මොනවද ඇසුරු කළ යුත්තේ, මොනවද පහ කළ යුත්තේ? ඒක අපි තේරුම් ගන්න ඕන මුලින්ම. ඒ ඔක්කොටම කලින් අපි තේරුම් ගන්න ඕනේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන කොටස් තුන තේරුණාට පස්සේ තමයි මේක කරන්න පුළුවන්. එහෙනම් කෙනෙක් මේ ධම්මාබෝධයට පත් වුණාට පස්සේ තමයි මේ ගමන යන්න පුළුවන්. මේ චතුරාර්ය සත්‍ය තවත් විදිහකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ තමයි මේ මාර්ගය තුල අපට ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මූලික වශයෙන්ම සංඛාර සියලු සංඛාර මොනවද? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ආදී වශයෙන් ගත්තොත් එමෙතන ලෝකය මොකද්ද? ලෝකය අනිච්චයි දුක්ඛයි අනාත්තයි. ඔන්නේ කාරණා අපි පැහැදිලිවම තේරුම් ගන්නවා. අපි කලින් කතා කරලා තියෙනවා. දේශනාවල පින්වත් පිරිස ශ්‍රවණය කළා ඇති සහ නානවිද වශයෙන් ධර්මය අහලා ඇති. එතනදී මේ ලෝකයේ තේරුම් ගන්න ඕන. ලෝකය මොකද්ද? එහෙම නැත්නම් අපි ගත්තොත් ඇහැ, රූපය, කන, ශබ්ද ආදී වශයෙන් 12 ආකාරයකින් ලෝකේ පනවන්න පුළුවන්. ඊට වඩා පනවන්න ලෝකයක් නැහැ. එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංකාර ආදී වශයෙන් පනවන්න පුළුවන්. එහෙම නැත්නම් මම කියලා කොටසක් තියෙනවා. මගේ කියලා දෙපළක් තියෙනවා. මම මගේ කියලා දෙපළක් තියෙනවා. ඔන්න දෙපළ තමයි මේ ලෝකය කියන්නේ. ඒතර ඔන්න ලෝකයේ ඇසුරේ ගිහිල්ලා අන්තිමට කෙලවර වෙන්නේ දුක්ඛ දෝමනස උපායාස කියන තැනින් නම් පවත්ත මම මගේ කියලා පවත්ත ගන්න බැරි නම් එහෙනම් මේ ලෝකයේ ඇසුරු කරන්න වැටීම තුල ඒ තැනටපත් වෙනවා නම් මේකේ අසාරත්වයක් තියෙනවා. මේකෙන් එහෙනම් ගැලවෙන්න ඕනේ. තීන්දුවක් වෙනවා. ලෝකයේ අසාරයි අත්හැරීම නොයල්ම මිදීම හැර වෙන දෙයක් නැත කියන අදහසට එන්න ඕනේ. එහෙනම් චන්දරාගය නිසා තමයි මේ කය හටගත්තේ කියන එක පටිච්චසමුප්පාද තුලින් තේරුම් ගන්නවා. එන එක නිරෝධයෙන් මේ කය හට ගන්න එක නිරෝධ වෙනවා. තණ්හාව නිසා තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව ජාති ආදී වශයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පායාස කියන තැනටපත් වෙන විදියක් තථාගතයන් වහන්සේ මතු කරලා දුන්න නිසා අපි දන්නවා. ඒක දැන් කරන්න තියෙන දේ හරි ලේසි. ඔය කාරණා පැහැදිලි කරලා දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනකන් ඒක යටපත් වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ කය තියෙන නිසා තමයි මේ දුක. එහෙනම් කය ඇති නොවෙන්න ක්‍රමය මොකක්ද කියලා තථාගතයන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. මේක ලේසි වගේ තේරෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු නිසා මිසක් නැත්නම් මේ ඒ සරල බව නිසාම යටපත් වෙලා තියෙන්නේ. ඒතර ආනාපාන සති භාවනාව ගත්තාම පස්සේ මේකේ දැන් හුලං නාසය නාසාග්‍රේට හුලං වදින ක්‍රමයක් අපි එහෙම එකක් ගැන ඒ ක්‍රමය වෙනම ක්‍රමයක්. ඒක කතා කරන්නේ නැතුව මේකේ ප්‍රඥා ගෝචර යන ක්‍රමය මොකක්ද කියන එක අපි කතා කරලා බලමු. ඒතර ආනාපාන සතිය ගත්තාම පස්සේ දැන් මේක ආනාපාන සතිය වචන පෙළ තථාගතයන් වහන්සේලා 15ට කලින් කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුල තිබ්බ වචන පෙළ ඒ ධහම යටපත් වුණාට පස්සේ ඒ වේදයට ඇවිල්ලා වේදයෙන් එකතු වෙලා ඒ වචන පෙළ එනවා. ඉතින් වචන පෙළ ආවම පස්සේ ආස්වාස ප්‍රාස්වාස කියන එක මොකද්ද මේ උස්මට පමණක් තීරණය කරලා ඉතින් උස්ම ගැන හිත ඉන්නවා. නමුත් නිවන් මාර්ගයේ හරියට සිද්ධ වෙන්නේ නැතුව. ඒතර ඒ ලෞකික අර්ථයක් තියෙනවා.
ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. ඒතර ලෝකෝත්තර අර්ථය අපි පැහැදිලි කරලා බලමු. ඒතර මෙතන මුලින්ම පටන් ගන්න අවස්ථාවේ තියෙනවා කතම් භාවිතා ච භික්ඛවේ ආනාපාන සති කතම් බහුලිකතා මහප්පලා හෝති මහානිසංසා ඉදම් භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාරගතවා නිසිදසි පල්ලංකං ආපූජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ වෙත්තා සෝ සතෝ අස සති සතෝ පස්ස සති. එහෙනම් මොකද්ද මේ උතුම් මහත්ඵල මොකද්ද මහත්ඵලේ නිවන? නිවන කරා යන මාර්ගය මොකද්ද? ඉදානන්ද ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතව. දැන් අපි අරඤ්‍යගතවා කියන එක විග්‍රහ කරලා ගත්තොත් ඉතින් අරඤ්‍ය දැන් එහෙනම් අපි කොහොමද ගිහි වත ගිහගෙන අරඤ්‍යගත වෙන්නේ? ආරණ්‍යයට යන්න විදියක් නැහැනේ. අපි ඔක්කොම ඒක පැවිදෙන්න වෙනවා නිවන් දකින්න. අපිට බැහැනේ කියලා අදහසක් එන්න පුළුවන්. ඒතකොට මේකේ ලෞකික අර්ථයක් තියෙනවා, ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. ඒ දෙක අපි වෙනම තේරුම් ගන්න ඕන. මේ වචනේ නිරුක්තියෙන් දැන් නිරුක්තිය වැදගත් වෙනවා. අරණ කියන්නේ මොකද්ද? රණ කියලා කියනවා රණ බිමට එහෙනම් රණ යුද පිටිය අරණක්. එහෙනම් මේ සිත ඒ රණ ස්වභාවයෙන් අයින් කළා. සටන එහෙම නැත්නම් තරංග ස්වභාවයෙන් මිදිලා අරණ කරගෙන මේකට බහින්න ඕනේ. හිතේ ස්වභාවය මේ තරංගකාරී ස්වභාවයෙන් මේ ලෝකය අසාරත්වය දැන් මුලින් දකින්න කියලා කිව්වනේ. එහෙනම් අන්න එක දැකලා ඒ තුලින් තමයි මේකට බහින්න ඕනේ. හිතේ ස්වභාවයක් තමයි මේ කියන්නේ. එහෙනම් ගෙදර ඉඳලාද ආරණ්‍යයක ඉඳලාද ඒ ආරණ්‍යයක ඉන්න තියෙන හොඳයි. නමුත් මේ අරණ වෙන අරණ. එහෙනම් අරඤ්‍යගතෝවා. රුක්ක මූලගතෝවා. මේ සිතේ ස්වභාවයක් ගැන මේ කියන්නේ. හිත දැන් රුක්ක මූලය මොන ප්‍රශ්නාවක් එහෙම නැත්නම් මොන ප්‍රශ්නාවක් කම්පා වෙන්නේ නැහැ. රාගයක් ආවත්, ද්වේෂයක් ආවත්, මෝහයක් ආවත් ඒ පස්සේ දුවන්නේ නැහැ. කම්පාවක් නැහැ. එහෙනම් මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේ දුවන ගමන් මේ කටයුතු කරන්න බෑ. හිත රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් ඉවත් වෙලා ඒ රාග ස්වභාවයක් ආවත්, ද්වේෂ ස්වභාවයක් ආවත් හිත සෙලවෙන්නේ නැති රුක්ක මූලයක් කියන්නේ සෙලවෙන්නේ නැහැ. ගහ සෙලවුණාට මුල සෙලවෙන්නේ නැහැ. අනේ මූල ඒ රුක්ක මූලයක් වගේ හිත තැඩි කරගෙන මේ කාරණාවට අපි බහින්න ඕනේ. ඒ වගේම ශුන්‍යාගාරගතව ශුන්‍යාගාරයක් කියලා කියන්නේ මේ හිත එක එක කුණු ගොඩවල් ගොඩක් තිබ්බොත් එහෙම මේක කරන්න බැරුව යනවා. අනවශ්‍ය ගොඩවල් පුරවගෙන. මම මේ ලෝකෙට ලොක්කා. මම මේකේ නැත්නම් මට මේ තත්ත්ව තානාන්තර ගොඩක් තියෙනවා. ඒව සම්බන්ධයෙන් ඉගෙනගත්ත දේවල්. ඒව නැත්නම් මට දේපල ගොඩක් තියෙනවා. මේවා මට තිබ්බට උඹලට කොයින්ද? මම තමයි මේකේ ලොක්කා. ආදි වශයෙන් ඔය මහා කුණු ගොඩවල් ඔය ඔක්කොම මරණ මොහොතේ ආපු සසරටම දාලා යනවා. ඒතර ඔන්නම ගොඩක් කුණු ගොඩක් තියාගෙන හිස් අවශ්‍ය නිවනට අවශ්‍ය කාරණා පසකින් තියලා මේ අනවශ්‍ය ගොඩවල් එහෙම නැත්නම් මේ සම්බන්ධව රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් කටයුතු කරපු ඒ හැදිච්ච විඥාන දස අකුසලයෙන් හැදිච්ච විඥාන ගොඩවල් ඔවා හිතේ අයින් වෙලා හිත ශූන්‍යාගාරයක් බවට පත් කරගන්නවා. අන්නේ එහෙම ශූන්‍ය කරගත්තොත් ඉතින් එහෙම අලුත් දෙයක් දාගන්න පුළුවන්. ඔය සෙන් බුදුදහමේ පොඩි උපමාවක් තියෙනවා කතාවක්.
එක්තරා ඒ තාපසවරයෙක් එහෙම නැත්නම් ඒ ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා ගාවට එනවා මහාචාර්යවරයෙක්. බණ අහන්න එන්නේ. එයා ඔක්කොම දැනගෙන එන්නේ නමුත් බණ අහන්න එනවා. මෙයා දන්නවා මේ කවුද එන්නේ කියලා. එහෙනම් අපි තේ එකක් බීලම වැඩේ පටන් ගමු කියලා අර තපස්වරයා තවුසා එහෙම නැත්නම් ඒ යෝගාවචරයා තේ එකක් වක් කරනවා අර ආපු මහාචාර්යවරයාට. අහක බලාගෙන වක් කරනවා හිතාම තමයි කරන්නේ. තේ එක උතුරලා යනවා. දැන් අරයා බලාගෙන ඉන්නවා එයා පෙලෙනවා දැන් මේක මේස් පුරා යනවා. ඔන්න ආම්දුරනේ ඕක උතුරලා යනවා කිව්වා. කෝපේ පිරලා කිව්වා. එහෙනම් කෝපේ හිස් කරලා වාඩි වෙන්න කිව්වා. මේකෙන් කියන්නේ එයා දරාගෙන ඉන්න දේවල් පැත්තකින් තියලා මෙතන වාඩිලා ඉස්සෙල්ලා මේ ටික අහගන්න. හිතේ තියෙන දේවල් ඔක්කොම පැත්තකින් තියලා අලුත් කෙනෙක් හැටියට වාඩි වෙලා අලුත් දේ අහගන්න. ඒක අපි ජීවිතේට පුරුදු කරගන්න ඕනේ. අපි යමක් අහනකොට නොදන්නවා වගේ අහන්න ඕනේ. දන්නවා වගේ ඇහුවන් පස්සේ ඒ දන්න කෙනා කියන්නේත් නැහැ. ඒ කියන්නේ හිතෙන්නේ එතකොට එතන පොඩි ඔබට මං කියන්නේ තේරෙනවා. එහෙම ගිහිපුවන් පස්සේ ඒ කාරණාව වෙන්නේ නැහැ. දැන් මගේ පුරුද්දක් තියෙනවා. සාමාන්‍යයෙන් මම ඕනම තැනක මම සයිට් වල ගොඩක් ලොකු ප්‍රොජෙක්ට්ස් වල ටිකක් හිටියා. ඒ අවස්ථාවවලදී මම ඒකේ කොච්චර ලොකු පුද්ගලයෙක් වුණත් උඩ පුටුවක හිටියත් මම පල්ලෙහාම කෙනෙක් ගිහිල්ලා හම්බුණා. අපි හිතමු ටෙක්නීෂියන් කෙනෙක් ගාවට යනවා. එයාගෙන් යමක් අහන්නේ දන්නේ නැති හැටියට. ගෙදර බාසුන් නැහැ කෙනෙක් ආවා. බාසුන් නැහින් අහනවා මේක මොකද්ද කරන්නේ කියලා. දන්නේ නැති විදිහට අහන්නේ. නමුත් එයා කියන එක මම කරන්නේ නැහැ. මම කරන්නේ ඒ ඔක්කොගෙම ගත්ත තීන්දුව මගේ හිත තුළින් එන එක මම ක්‍රියාත්මක කරනවා. නමුත් අහන්නේ දන්නේ නැති විදිහට. දන්න විදිහට ඇහුවොත් එහෙම වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා හිස් කළා වාඩි වෙන්න ඕන වැඩේට. එහෙනම් හිත ශුන්‍යාකාරයක් කළා මේකට බහින්න ඕන. එතන නිසීදති පල්ලංකම්. එතෙන්දී ඔය අරණ්‍යගතව සුක්කමූලගතව ශුන්‍යාරගතව දැන් ඔය කියන්නේ තොර එහෙනම් මේ ගේ අතහැරලා දාලා කැලේට ගිහිල්ලා එහෙම යන එකක් නෙවෙයි. ඒ කැලේට යන එකේ කාරණා හතරක් විග්‍රහ කරනවා තථායන් වහන්සේ. එතකොට ඒ එක ගොල්ලක් යනවා හිත දුර්වල කට්ටිය. හිත දුර්වල කෙනා ඒ රාග දේශ මොහ වලට බයි. ඒ පිරිස ඉස්සරහා ඉන්න බැරි නිසා කැලේට දුවනවා. ඒකේ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා දේශනා කරනවා. ඒත් එක්කම රාග දේශ මොහ ආවම්පද හිත පාලනය කරගන්න බැරි නිසා ඒකට කැලේට දුවනවා. ඒකත් බයයි දුවන්නේ. තව පිරිසක් ඉන්නවා. තුන්වෙනි ගොල්ලා කැලේට ගිහිල්ලා භාවනා කරන්න ඕනේ. මට එතකොට මිනිසුන්ගෙන් සැලකිලි එහෙම හම්බ වෙයි. මම හොඳ භාවනා යෝගාවචරේ. ඒ නිසා මට හොඳට මිනිස්සු සලකයි මේ ටවුන් කන්සලේ ඉන්න හාමුදුරන්ට වඩා ටවුන් ඉඳලා මිනිස්සු ඇවිල්ලා කැලේට ඇවිල්ලා කැලේ රිංගල පීරලා අර භාවනා කරන නැත්නම් ඒ තවුස හොයලා බමුණු එහෙම නැත්නම් හාමුදුරුවෝ හොයලා දාන එහෙම දෙනවා. සැලකිලි ගෞරව උපස්ථාන වැඩි. අන්න ඒක බලාගෙන යනවා. ඒකත් නිග්‍රහ කරා. තව පිරිසක් ඉන්නවා හතරවෙනි කොට්ටාසේ මාර්ගඵලයක් ලැබුණා. ඒ මාර්ගඵලයේ සුවේ විඳින්න එහෙම නැත්නම් ඒ නිදහසේ ඉඳීමේ බලාපොරොත්තු වෙන මේ ලෝකයේ කම්කටොළු සහිතයි. නිදහසේ අවසාන ජීවිතය ගත කරන්න ඉතින් කැලේට යනවා. ඒක කමක් නැහැ කියලා දේශනා කරා. ඉතින් ඔන්න වගේ ඒ හතර ගොල්ලක් ඉන්නවා. එහෙනම් මේ අපි කැලේට රින්ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සද්ද වද්ද මැද සියලුම කටයුතු මැද කකුල් දෙකෙන් එල්ලලා තිබ්බත් ඒ අවස්ථාවෙත් නිවන් දකින්න පුරුදු වෙන්න ඕන. එහෙනම් ශුන්‍යාකාර ඒ කියන්නේ ওই කාරණා ටික තේරුම් ගන්න ඕන. රුක්ක මූලගතව අරණ්‍යගතව කියන්නේ මොකක්ද කියන්නේ.
නිසීදති පල්ලංකම්. එහෙනම් මේ නිසීදති පල්ලංකම් මොකද්ද? ඒතර මේ පල්ලංකේ තේරුම් ගන්න ඕනේ. නැත්නම් කකුල් දෙක ගැට ගහගෙන මොනවා හරි කොන්ද කිලින් තියාගෙන කොඳු වලට පෙළ තියාගෙන දැන් කොඳු වලට පෙළ තියාගන්න බැරි අය ඇදාය කොහොමද දැන් නිවන් දකින්නේ? එහෙනම් පහළ වූ අංකයට බහින්න ඕන. පහ පිස්සට බහින්න ඕන. මානය කියන එක ලොකු කොටසක්, ලොකු වැඩක්, ලොකු හරහට හිටින කොටසක් වෙනවා. එහෙනම් මානය පැත්තකින් තියලා පල්ලෙහාට බහින්න ඕන. එතකොට එහෙනම් එහෙම කෙනා ආභුජිත්වා පල්ලංකම් ආභුජිත්වා ඒ කියන්නේ පහළ වූ අංකය භජනය කරන ආභුජිත්වා කියලා කියන්නේ භජනය කරනවා. ඒ කියන්නේ එහෙනම් පහළ අංකයේ ඉඳගෙන උජුං කායං කියලා කියන්නේ ඍජු කාය කියන එක නෙවෙයි. එහෙම ක්‍රමයක් තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිච්ඡාචාර කියන ඒ ගති වංක ගති නැතුව අවංක ස්වභාවයට කියන ඍජු කියලා. උජුං කායම් පනිදාය පාරිමුඛං සතින් උපට්ඨපෙත්වා. නම් පාරිමුඛං කියලා කියන්නේ මුඛ්‍ය පරමාර්ථය නිවන වෙන්න ඕනේ. නිවන මූලික කරගෙන මේ ඉඳගෙන හරි කොහොම හරි දැන් මේ කාරණාවට බහින්නේ මේ කියන්නේ. ඔන්න ඔය ටික අපි ওই විදිහට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා අස්සසන්තෝ. දැන් අපි දැන් තේරුම් ගන්න ඕනේ දැන් මෙතන මුලින්ම දැන් මේකට බහින්නේ අමු දස අකුසලයේ තියෙන කෙනා වෙන්න පුළුවන්. දස අකුසල කරපු කෙනා වෙන්න පුළුවන් මේකට බහින්න. බණ අහලා පොඩි තේරුමක් ඇතුව දැන් බහින්න පටන් ගන්න දැන් ඊටු ටික සුද්ධ කරගන්න. එතකොට අපි දීර්ඝ වශයෙන් ඇසුරු කරපු දස අකුසල එහෙම නැත්නම් රාග දේශ මෝහ තියෙනවා. ඒ ඔක්කොම ඇසුරු කරේ හරි කැමැත්තෙන්. කෙනෙක් ගහනවා කිව්වොත් ගහනවා, මරනවා කිව්වොත් මරනවා, බනිනවා ආදි වශයෙන් හොරකම් කරන කෙනා ඒවා අකමැත්තෙන් නෙවෙයි කරේ. කලින් කැමැත්තෙන් කරේ. මට වඩා කෙනෙක් කොහෙද මේකේ? මම මේකේ මට අත උස්සලා කවුරෙක්වත් ඉඳලා නැහැ මේකේ. අන්නේ ආදි වශයෙන් ඒ කැමැත්ත කරගෙන හිටියේ. එහෙනම් ඔය දීර්ඝ වශයෙන් ඇසුරු කරපුවා පැත්තකින් තියන කොච්චර අමාරුද කියලා කල්පනා කරලා බලන්න. ප්‍රාණඝාත, දත්තාදාන, කාම මිච්ඡාචාර, මුසාවාද, පරුසා වාචා, පිසුනාව, සම්ප්‍රප්පලාප, අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි කියන දස අකුසල. ඒ දස අකුසලයක් කරගෙන හිටපු කෙනා එහෙනම් ඔය දීර්ඝව ආදීන වශයෙන් මෙනෙහි කරනවා. ඒතර දැන් දීගං වා අස්සසන්තෝ. දීගං අස්සසාමිති පජානාති. දැන් දීර්ඝව මේක ආදීනව මෙනෙහි කරොත්, දීර්ඝව ධර්මයේ ඇසුරු කරොත් එහෙනම් අර අපි දීර්ඝ වශයෙන් බැඳිච්ච ස්වභාවය අයින් වෙනවා. අන්න ඒ වුණාට පස්සේ දීගං වා පස්සසන්තෝ පජා. දීර්ඝ වශයෙන් පහ වෙනවා. පජානාති. ඥාන සම්ප්‍රයුක්තව දැකලා. එතකොට එහෙම කෙනා තමන් ඒ ජීවිතවල කරගෙන ආපු රාග චරිතය ඇති, ද්වේෂ චරිතය ඇති, ඒතර මෝහ චරිත. ඒතර තමන් දැනගන්නවා තමන්ට මෙන්න මේ වගේ දැන් වචනයක් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ, මැස්ස කන්න පනිනවා. කොහොම ස්වභාවයක් තිබුණා කලින්. දැන් බලනවා එහෙනම් මේකේ ආදීනව කොටස. ද්වේෂය ගතව මැරුණොත්, එහෙම නැත්නම් රාගය උපාදානය කරලා මැරුණොත්, තිරිසන් භවයේ හැරෙන්න, එහෙම නැත්නම් සතර පායේ හැරෙන්න වෙන උරුමයක් නැහැ. එතකොට එහෙනම් ඒ
ස්වභාවයන් අපි තේරුම් අරගෙන එහෙනම් මේකෙන් අපි ගැලවිය යුතුයි මේ මහා භයානක ජීවිතයක් ගත කරන්න. ඒ ස්වභාවය තේරුම් අරගෙන ධර්මය දීර්ඝ වශයෙන් ඇසුරු කරනවා. අන්‍ය ආදි වශයෙන් තමන්ට තියෙන ද්වේෂය මොනවද? රාගය මොනවද කියලා තේරුම් අරගෙන දැන් අරමුණු වෙනවා. දැන් කලින් අරමුණු ආවා. දැන් ද්වේෂය ඉන්න තැන් මොනවද? අපි කතා කරන විදිය, මිනිස්සුන්ට බයින විදිය, ඕ මොනවා හරි ඒ මිනිස්සුක හැසිරෙන විදිය. ওই ස්වභාවයෙන් තේරුම් අරගෙන අපි ඒවාගේ ආදීනව මෙනෙහි කරන්න තමයි තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි තියෙන්නේ. ආදීනව මෙනෙහි කරන් පස්සේ එහෙනම් නිස්සාරණය වෙනවා. එහෙනම් මේක ගැලවිය යුතුයි. නික්මවිය යුතුයි. අන්න දැන් දස අකුසලේ තුනී වෙනවා. දීට්ටි විප්‍රයුක්ත වෙනවා. දැන් කලින් කැමැත්තෙන් කළා. දැන් අකමැත්තෙන් කරන්නේ අකමැත්තෙන්. අන්න ඒකයි සෝතාපන්න කෙනාගේ වෙනස වෙන්නේ දීට්ටි විප්‍රයුක්තයි. එයාට හොරකම් කිරීම එකපාරට නවත්ත ගන්න බෑ. බොරු කියලා ආස්වාද ගැනීම තමයි පුරුදු වෙලා හිටියේ. ප්‍රලාප මොනවා හරි කියලා කාට හරි විහිළුවක් කළා. ඕක තමයි ක්‍රමය. දැන් ඕව ටික ටික කරන ගමන්ම ලැජ්ජ සහගත ස්වභාවයක් තේරෙන්න ගන්නවා ටික ටික. ලැජ්ජ සහගත ස්වභාවය තේරුනොත් එහෙම ටික ටික ඒකට විඥාන ඒවට හැදිච්ච විඥාන කියලා කියන්නේ ඕවා තමයි. දස අකුසලයේ කරන්න හැදිච්ච විඥාන ගොඩවල් තියෙන. ඕවා ටික ටික තුනී වෙනවා. දැන් ඕවා ටික ටික තුනී වුණාට පස්සේ දැන් කලින් වගේ නෙමෙයි. දැන් වැඩේ වෙනකොටම තේරෙනවා. ද රස්සංව අසසන්තෝ රස්සං අස්සසාමිති පජානාති. අන්න එතනට එනවා. දැන් අර වගේ දීර්ඝ වශයෙන් ඇසුරු කරන්න දෙයක් නැහැ. දැන් කේන්තියක් එනකොටම තේරෙනවා. දැන් කලින් ගහනවා ගියොත් ගහනවා. දැන් එහෙම නැහැ. වචනේ පිට වෙන්න පුළුවන්. මම ඔබ මරනවා. එහෙම කිව්වට මරන්න බෑනේ. පොඩි අවුලක් තියෙනවනේ මේ වෙලේ. අන්නේ ස්වභාවයට එනවා. කේන්ති එනකොටම තේරෙනවා. අන්න දැන් කලින් එහෙම තේරුන්නේ නැහැ. ඒ වැඩේ සිද්ධ කළා. එක හිරෙත් ගිහිල්ලා තමයි නැවතුනේ. දැන් එහෙම වෙන්නේ වචනේ එන්නට කලින් නවත්ත ගන්නවා. එහෙම නැත්නම් ක්‍රියාව වෙන්නට කලින් නවත්ත ගන්නවා. වැඩි ඇසුරු කරන දෙයක් නැහැ. නමුත් එහෙම කොටසකුත් තියෙනවා. හැබැයි කේන්ති යනවා. රාගයක් එනවා. හැබැයි දැන් අච්චර වෙලා මේ ආදීනව මෙනෙහි කර කල් ගත කරගෙන මේක ගැන හිතන්න තව බණ අහගෙන තව උපදේශ අරගෙන ඒව කරන්න දෙයක් නැහැ. තනියම මේක එනකොටම තේරලා නවත්ත ගන්න පුළුවන්. අන්න එහෙම දැන් කොටසකුත් තියෙනවා. මේකටත් කාලයක් යනවා. මේක දැන් අද කියලා හෙට ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ සතර සතිපට්ඨාන කියන එක බණ අහන ගමන්, කල්යාණ මිත්‍රව ඇසුරු කරන ගමන් ටික කාලයක් කරන්න ඕන එකක්. ඒ නිසා ඒක දැඩි ලෙස තියෙන රාග කොටස් හෝ දේශ කොටස් ඒව පහ වෙන්න ටික කාලයක් යන්න පුළුවන්. ඉතින් ඔන්නෝම ඇසුරු කරගෙන යනකොට මේක දැන් පැය භාගයෙන් විනාඩි 15කින් මේක කතා කරාට කරන්න ගියන් පස්සේ පැය භාගයෙන් දවසකින් දෙකකින් සතියකින් මාසෙකින් එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි බා තේරුම් ගන්නවා. සතියක් කරලා බලනො කොතාම මට නැහනේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? අධෛර්යමත් වෙනවා. මම මෙච්චර කරලත් මට නැහැ. මේක කොමන් යන මාර්ගය වැරදිද? කොහොමද හිතෙන්න පුළුවන්. එහෙනම් මේක ඇසුරු කරන්න ඕනේ. කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක යන්න ඕනේ. ඉතින් එහෙනම් ඒ නිසා තමයි මේ අවස්ථාව හැදිලා තියෙන්නේ මේ ධම්ම සාකච්ඡාවක් ආදී වශයෙන් කවුරු හරි මේ ධමයක් කතා කරන්න තමයි ඕනේ. මේ තමන්ගේ හිත ලෝකයට ඇදිලා යන අවස්ථාවක් ගලවන අවස්ථාවක් මේ. පැයක් හරි දෙකක් හරි මේ අවස්ථාව. එහෙනම් ඒ රස්සංවා දැන් රස්සා කරන්නේ ලොකු කොටස් අපි දැන් උදුළු මිටක් හදනවා. උදාහරණයක් ගත්තොත් ලොකු කුට්ටි ගලවලා දානවා අර වගේ. එතන කැලයක් කපනවා. කැලේ ලොකු ගස් ගලවලා දානවා. ලොකු ගස් රස්ස කරන්න බෑ. රස්ස කරන්න පුළුවන් රෑහැලා දාන්න. රාහිනවා කියන්නේ. රාහින ගන්න පොඩි කෑලි. අන්නේ පොඩි කෙලස් ටික තමයි මේ දැන් අර ලොකු ඒවා අයින් කරාට පස්සේ ටිකක් අයින් වුණා නම් දැන් ටික ටික පල්ලෙහාට ආව නම් මේකේ නා හිතේ ස්වභාවය දැන් අර ද්වේෂ ස්වභාවය තුනී වුණා නම් ඒ තුනී වෙච්ච ටික දැන් මේ අයින් කරනවා. අනේ නම් ඒ කොටසත්
ඉතුරු අයින් වුණාට පස්සේ ඊළඟට එනවා සබ්බකාය පටිසංවේදී අසසික්කාමි සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසික්කාමි සික්කති කියලා තැනකට එනවා. එතකොට මෙතන තේරුම් ගන්න ඕන එහෙනම් මොකද්ද මේ සබ්බකාය කියන්නේ? දැන් ඉතින් පස්සේ දැන් අර කොටස් ටික තුනී වුණාට පස්සේ දැන් තව වෙන වැඩක් වෙනවා. මේ කය හසුරවනවා අපි සබ්බකාය මෙතන තේරුම් ගන්න ඕන. කාය කිව්වන් පස්සේ චක්කු කාය, රූප කාය, සද්ද කාය, සෝත කාය ආදී වශයෙන් මනෝ කාය, ධම්ම කායට දැන් ඒ කායවල 12ක් වතන පේන්න තියෙනවා. ඒතර කායවල 12 තුල තමයි මේ ඇසුරු කරගෙන යන්නේ. ඒතර මේ දැඩි ස්වභාවය අර කලින් කිව්වා වගේ දූෂ්‍ය ස්වභාවයෙන් ඒ දූෂ්‍ය ස්වභාවයෙන් ඇසුරු කරන මට්ටම පහ වුණාට පස්සේ ඊට පස්සේ ඊළඟ මට්ටම තියෙනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන මූලික වශයෙන් අපි ප්‍රණීත දහම් මොනවද? මධ්‍යම දහම් මොනවද? හීන දහම් මොනවද? ඒතර දැන් හීන දහම් අපි තේරුම් ගත්ත දස අකුසල් හීනයි. මධ්‍යම දහම් අපි ගත්තොත් එහෙම ජීවත් වෙන්න අවශ්‍ය කොටසක් තියෙනවා රැකියාව කරන්න ඕනේ. ඔය මොන හරි කරන්න ඕනේ. ඔය දේවල් ටික මධ්‍යමයි ඒක කළ යුතුයි. හොඳ නිසා නෙවෙයි. නමුත් කළ යුතුයි. නිවනට හේතු වෙන ධර්ම වෙනම දැන් තේරුම් ගත්තා. අනිච්ච දුක්ඛ එහෙම නැත්නම් ආරෂ්ඨාංග මාර්ගයේ යන්න තියෙන්නේ. ඒක තේරුම් අරගෙන තමයි මේ ගමන යන්නේ. එහෙනම් දැන් අපි දන්නවා සබ්බකාය පටිසංවේදී. දැන් සබ්බකාය ගත්තන් පස්සේ මොනවාද? අර කායවල වලට බැඳෙන එකේ දැන් සංවේදනය වෙන්නේ දැන් පටිසංවේදන මේකට බැඳීම ඇති කරන වේදය මොකද්ද? සයන්ස් එක මොකද්ද? එහෙනම් තේරුම් ගන්න අවිද්‍යාව හේතුවෙන් මෙන්න මේක වෙනවා කියන එක දැන් මෙතනින් තේරුම් ගන්නවා. මොනවාගේ සබ්බකාය පටිසංවේදී. එහෙනම් මේ හේතුවෙන් මේ ලෝකෙට ඇදලා දානවා. මේ ඇහැට රූපයක් දැකලා ඕක පස්සේ ගිහිල්ලා කනට ශබ්දයක් ආදි වශයෙන් ඒ ස්පර්ශ ආයතන හරහා මේ බැඳෙන වැඩපිළිවෙල කරගෙන යනවා නම් මේ බැඳෙන වැඩපිළිවෙල නැවති එහෙනම් ධර්ම මේක ආදීන මෙනෙහි කර. අන්න ධර්මයේ ඇසුරු කර යුතුයි. අසසික ඇසුරු කරන්නේ මොකද්ද? ආශ්‍රය කරන්නේ. අසසිකාමිති කියන්නේ ඇසුරු කරනවා. ධර්මයේ ඇසුරු කරනවා. ඇසුරු කළා සික්කති සික්කණේ වෙනවා. ශික්ෂණය වෙනවා. ඒ තුල. එන ශික්ෂණය වුණාට පස්සේ ඒ සබ්බකාය පටිසංවේදී පස්සසික්කාමි සික්කති. අන්න පහකල යුත්ත පහ වෙනවා. දහම ඇසුරු කරනකොට පහකල යුත්ත පහ වෙනවා. ආදීනෝ මෙනෙහි කරපුවන් පස්සේ එහෙනම් ඒ සම්බන්ධයෙන් ඒ රාගින් ද්වේෂයෙන් මෝහයෙන් මේ කායන් හරහා පස්සේ ලවගෙන අනේක නවතිනවා. පස්සම්බයං කාය සංඛාරා අසසික්කාමි සික්කති පස්සම්බයං කාය සංඛාරා පස්සසික්කාමි සික්කති. දැන් එනවා මේ කාය සංඛාරවල මේ බය ස්වභාවය දකින්න මේ සසරට ඇද දමන ස්වභාවය ඒ මට්ටමින් දකින්න. මේ කාය සංඛාරා මෙහෙම භයානක නම් එහෙනම් මොනවද කරන්න ඕන? අසසික්කාමි සික්කති. දහම ඇසුරු කරලා ශික්ෂණය වෙනවා. පස්සම්බයං කාය සංඛාරා පස්සසික්කාමි සීනම් ඒ ඇසුරු කරාට පසුව පහකල යුත්ත පහ වෙනවා. නොදෙන්ට නිකන් කායානුපස්සනාවේ සතරසතිපට්ඨානේ කායානුපස්සනාව ඔය ටිකට අයිති. ඊළඟට එනවා දැන් ඔය ගානට සුද්ධ වුණාට පස්සේ පීති පටිසංවේදී අස්සසික්කාමිති සික්කති. පීති පටිසංවේදී පස්සසික්කාමිති සික්කති. දැන් කලින් මොකද උනේ? දැන් කලින් ප්‍රීතියක් ආවා සුඛයක් ආවා ජීවිතේ දේවල් එක එකවා ඒ රාගයේ වශයෙන් ද්වේෂයෙන් දැන් කලින් සමහරලාට කලින් දස අකුසලය ඇසුරු කළා ඒ ප්‍රීතියක් කිසියම් සුඛයක් ලැබුවා. දැන් එහෙම නෙවෙයි.
දැන් ඒවා රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් අයින් වීම තුල රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් අයින් වීම තුල දැනෙන සෝයක් තියෙනවා. ප්‍රථම ධානයේ ස්වභාවය මේ කියන්නේ. එතකොට රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් අයින් වුණාට පස්සේ ඒ දැනෙන ස්වභාවය ගත්තොත් එහෙම කලින් නම් ඔය ඒ පීතියක් සුඛයක් දැනුනේ ඒ මොන හරි රාග ද්වේෂ මෝහ ක්‍රමවේදයක් එහෙම නැත්නම් මේ ඇහැට ඒ පංචකාම ඇසුරු කරලා ආදි වශයෙන්. දැන් එහෙනම් ඒකේ තියෙන ආදීනව දැකලා දහම ඇසුරු කරා. දහම ඇසුරු කරලා ඒකේ පීතිපට සංවේදී පස්ස සික්කාමේ සික්කදී. එහෙනම් මේකෙත් ගතේ උත්තක් නැති බව තේරුම් අරගත්තා. එහෙනම් මේකත් දැන් ඔන්න තේරුම් ගන්නවා ටික ටික දැන් හිත පැත්තට වේදනාව දැන් මේ වේදනාව පස්සනාව යන්නේ. දැන් පීතියක් කියන එක වේදනාවක් දැනෙන එකක් නේ. එහෙනම් මේ වේදනාව දැන් දැනෙන එක මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. හැබැයි මේකත් දැන් මේ නිවන කරා යන මං ගමනක්. මේ අත්හැරීම, නොඇලීම, මිදීම තුල ලැබෙන ශාන්තියක් මේ හොයාගෙන යන්නේ. එහෙනම් දැන් මේකත් ගත්තාන් පස්සේ කලින්ට වඩා නම් හොඳයි. නමුත් මේකත් පවත්වන්න ඕනේ. මේ ස්වභාවය පවත්වන්න ඕනේ. ඒක වෙහෙසක්. එහෙනම් එතෙන්දී ආපු ධර්මය අසුරු කරනවා. එහෙනම් මේකත් නිවන නෙමෙයි. ආදීනව සහිතයි. අස්සසික්කාමි සික්කදී. ප්‍රීති පටිසංවේද මේ පීතියට බැඳුනොත් පටි සංවේදනය වෙනවා. මේකට බැඳුනන් පස්සේ එතනත් ආපු ප්‍රශ්නයක් බව තේරුම් ගන්න ඕන. අන්න ඒක තේරලා එහෙනම් එතනත් අස්සසික්කාමි සික්කදී. ධර්මයේ එතන අසුරු කරලා අනිච්ච දුක්ඛ හැටියට මේකත් තේරුම් ගන්න ඕන. අන්න එහෙම ශික්ෂණය වුණාට පස්සේ පීතිපටි සංවේදී පස්ස සික්කාමි සික්කදී. ඒ වගේම මේක සුඛයක් තියෙනවා. ඒ සුඛයත් අපි බලනවා කොයි වගේ එකක්ද කියලා. එහෙනම් මේකත් හේතුක ඵලයක්. මේකෙත් නිවන නෙමෙයි. එහෙනම් මෙතනත් මේකත් අනිච්චයි දුක්ඛයි අනත්ත හැරෙන්න වෙන හොඳ එකක් නෙමෙයි. එතකොට එහෙනම් ඒකත් අපි තේරුම් අරගෙන එතනොත් ශික්ෂණය වෙනවා. ඊට පස්සේ වේදනානුපස්සනාව උතනින් ඉවරයි. චිත්තානුපස්සනාවට එනවා ඊළඟට. චිත්ත සංකාර පටිසංවේදී අස්ස සික්ඛාමිති සික්ඛති. චිත්ත සංකාර පටිසංවේදී පස්ස සික්ඛාමිති සික්ඛති. දැන් කලින් ස්වභාවය ගත්තන් පස්සේ දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන ඒ ටික පහු කරා. දෙවෙනි ධ්‍යානයේ දැනෙන ඒ සුඛ ස්වභාවයන්, ප්‍රීති ස්වභාවයන් දැන් අර කාම ස්වභාවයන් අර දස අකුසල් ඒව මිදිලා මේ අනුපූරකව යන විදිය. ඒ ස්වභාවය තේරුම් අරගෙන දැන් ඉස්සරහට යනවා. දැන් ඊළඟට හිත ටික ටික නිවෙනවා දැන්. ඊට පස්සේ දැන් හිත බාහිර ලෝකයේ ඇසුරු කරලා හරි කරදරයි. ඊට පස්සේ ඒ අරමුණු වලින් අයින් වෙලා පබස්සර මිදම් බික්කවේ චිත්තං කියන ඒ චතුර්ථ ධ්‍යාන ස්වභාවයේ පැත්තට හිත හැරෙනවා දැන්. දැන් එතෙන්දිත් බලනවා චිත්ත සංකාර පටිසංවේදී අස්ස සික්ඛාමි සික්ඛති. දැන් චිත්ත සංකාරයක් ගත්තන් පස්සේ චිත්ත පටිසංවේදී චිත්ත සංකාර පටිසංවේදී දැන් හිතන්න පුළුවන් ඒ අරමුණු සම්බන්ධයෙන් ඇලිලා යන එක කරදරයි. හිතන්න පුළුවන් බලන්න ඇහෙන්නේ ඔක්කොම ටික අරමුණු වෙනවා. අරමුණ ඔස්සේ යන්න පුළුවන්. දැන් නමුත් ඒ යද්දී ඒවත් එක්ක රාග වෙලා ද්වේෂ වෙලා යන එක නවතිනවා. ඒක මහා කරදරයි. නමුත් මේකත් නිවන නෙවෙයි. මේකත් පවත්වන්න ඕන එකක්.
මේකත් හේතුවක ඵලයක්. සංකතයක්. එහෙනම් මේකත් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් මෙනෙහි කරන්න ඕන. අන්න නැතනත් අසසික්කාමි සික්කති. ශික්ෂණය වෙනවා. ඒක ශික්ෂණය වුණාට පස්සේ එහෙනම් මේ ස්වභාවයත් මේකත් නිවන නෙමෙයි. එහෙනම් චිත්ත සංකාර පටිසංවේදී පස්සසික්කාමි සික්කති. ඒ වගේම පස්සම්බයං චිත්ත සංකාර අසසික්කාමි සික්කති. පස්සම්බයං චිත්ත සංකාර පස්සසික්කාමි සික්කති. ඒතර මේ ස්වභාවයත් මේ සංකාර ඇසුරු කිරීම තුල එතන ඒ මට්ටමේ බය දකින්න ඕනේ. එහෙනම් මේ ලෝකයේ තුල තාම ඉන්නේ. මේක ගැලවුණ ගමන් ආපහු ලෝකෙට වැටෙනවා. එහෙනම් මේකත් නිවන නෙමෙයි. ඒ චිත්ත සංකාර වල ඒ භයානක ස්වභාවය ඒ මට්ටමින් දකිනවා. දැන් අහන්න පුළුවන් මොකක්ද මේකේ තියෙන බය කියලා. ඒ මට්ටමට ආපුවම පස්සේ ඒකත් භයානක ස්වභාවයක් තමයි. චිත්ත පටිසංවේදී අස්සසික්කාමි සික්කති. චිත්ත පටිසංවේදී පස්සසික්කාමි සික්කති. මේක ආරම්භන ලක්ෂණං ආරම්භන විඥාන ලක්ෂණං චිත්තං කියන තැනට ඔන්න එනවා. චිත්ත මේ චතුර්ථ ධානයේ ගැඹුරුම තැන. අරමුණු එනවා. අරමුණු අල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. ඕනනම් අල්ලන්න පුළුවන්. අරමුණු දැනෙන මට්ටම. දැනෙන මට්ටම තියෙනවා. නමුත් හරියට අර වාහනයක් තියෙනවා. නියුට්‍රල් එකේ ස්ටාර්ට් එකේ තියෙනවා. ඕනනම් ගියර් එක දැම්ම ගමන් යන්න පුළුවන් ස්වභාවය. අන්න ඒ වගේ අරමුණු ගන්න පුළුවන්. නමුත් එහෙම ගන්න නැහැ. ගන්න එක කරදරයි. නමුත් මේකත් දැනෙන ස්වභාවය ඉක්මවන්න කැමති නැහැ. දැනෙන ස්වභාවය මේ ඉන්න ඕන කියන ස්වභාවය ඉක්මවන්න කැමති නැහැ. දැන් මෙතනින් පස්සේ දැන් මේ ලෝකයේ අල්ලන්න එක තියෙන මාධ්‍යයක් තමයි මේ චතුර්ථ ධානය. දැන් මෙතනින් පස්සේ යන්න තියෙන්නේ දැන් අරූපාවචර පැත්තට හැරෙන්න යන්නේ මේ. ආනාපාන සතිය තුලින් ඉස්සරහට යන විදිය මේ තියෙන්නේ. චතුර්ථ ධානය පැත්තට සමාපatti පැත්තට යන්නේ. අරූපාවචර පැත්තට. දැන් ඊට පස්සේ අභිප්පමෝදයන් චිත්තං අස්සසික්කාමි සික්කති. අභිප්පමෝදයන් චිත්තං අස්සසික්කාමි සික්කති. අභිප්පමෝදයන් චිත්තං පස්සසික්කාමි සික්කති කියන තැනට එනවා. දැන් අර එළිය අරමුණු කරදරයි. දැන් ඉතින් ඇතුළටම හිත යොමු කරන අවස්ථාවක් දැන්. තමන්ගේ ඇතුළාන්තයට හිත හරවනවා. ඇතුළාන්තයට හැරුවන් පස්සේ ඇතුළාන්තයේ තුලින්ම මේ ලෝකේ දකිනවා. දැන් බාහිර අරමුණු මොකුත් එන්නේ නැහැ. සද්ද ගන්ධ ස්පර්ශ මොකුත් නැතුව දැන් ඇතුළටම හිත පැත්තරම යොමු කරනවා. දැන් එතනින් පස්සේ සමාදාහං චිත්තං අස්සසික්කාමි සික්කති. දැන් අර මේ අවස්ථාව කියලා කියන්නේ අභිප්‍රමෝදයන් කියලා කියන්නේ අතරම පළවෙනි අරූපාවචර අපි හිතමු අනන්ත ආකාශය. අනන්ත ආකාශයට හිත විහිදෙනවා. දැන් ඊළඟට එනවා සමාදාහං චිත්තං අස්සසික්කාමි සික්කති සමාදාහං චිත්තං පස්සසික්කාමි සික්කති ආදි වශයෙන්. එතකොට විඥානාන්තයතන. සිත තුලින්ම සිත දකිනවා. දැන් මුළු මේ මහා විශ්වයට විහිදවීම කරදරයක්. මේකත් නිවන නෙමෙයි. මේකත් හේතුවක ඵලයක්. මේකත් පවත්වන්න ඕන. එහෙනම් ඒකත් නිසියු මට්ටමින් දැනෙන ස්වභාවය. යමක් පැවැත්වීම තුලින් දුකක් මිසක් මේ නිවීමක් එන්නේ නැහැ. මොනවා හරි පවත්වනවා නම්. මේ හිතේ සියුම්ම ස්වභාවය දැකලා හොයාගෙන යන ගමන් මේ ගැලවෙන්න හදන්නේ. දැන් මේ මට්ටමට ආවට පස්සේ ඒ මට්ටමේ තියෙන දුක මේ දකින්නේ. ඒතර සමාදාහං චිත්තං. ඒතර විඥානාන්ත ආයතන. ඒක විඥානයේ අනන්ත විඥාන දැන් හිත තුළින් හිත දකින්න අවස්ථාව. අනන්ත විඥානයකට දකින්න පුළුවන්. දැන් මේකත් ගත්තන් පස්සේ මේකත් මහා කරදරයක්. මේ අනන්තයකට විහිදුවන එක. ගතියුත්තක් නැහැ. මේ හරයක් නැහැ.
අන්න ඊට පස්සේ විමෝචයන් චිත්තං අස්සසික්ඛාමි සික්ඛති. දැන් මේකෙත් වැඩක් නැහැ කියලා අස්සසික්ඛා සික්මති කියන ඊට පස්සේ ධර්මය අසු කරන එකත් අනිත්‍ය දුක්ඛ හේතුක ඵලයක්. එහෙනම් මේකෙන් ගැලවිය යුතුයි. අන්න ඒ අතරින් විමෝචනේ ඒකෙන් පස්සසික්ඛාමි සික්ඛති. ආකින්චඤ්ඤායතන. ඒ කියන්නේ මේ හිත ඊටාම කුඩා මට්ටමකට එනවා. ඔය අබෑටයක් තරම් කියලා කියන්නේ. ඊටා මේ ගතියුත්තක් නැහැ මේ ලෝකේ විසිරවල වැඩක් නැහැ. මේ මහා කරදරයක්, මහා වදයක්. එතකොට ඒ ස්වභාවය කරදරයක් හැටියට දකිනවා. දැන් අරූපා දැන් කෙනෙක් අපි හිතමු දැන් චතුර්ථ ධානයේ ඉඳලා එයා දකිනවා දැන් එයාට මේ පේන්නේ නැහැ. නමුත් එතෙන්ට ගියපුවම පස්සේ හිතෙනවා මට මේ පේන්නේ නැහැ මොකුත් නැතු වුණාට දැනෙනවා එයාට. මගෙත් එක්ක හිටපු කට්ටිය, මගෙත් එක්ක හිටපු මිනිස්සු, එහෙම නැත්නම් මේ ලෝකෙ මිනිස්සු දුක් විඳිනවානේ. ඒ දැනීම් ස්වභාවය තියෙනවා. මුළු ලෝකෙම දැන් කලින්ට වඩා හරි තීක්ෂණයි. හරි ශාන්ත තීක්ෂණ ස්වභාවයක්. මේ ඔක්කොම අරමුණු මිනිස්සු කැපිලා කෙටලා යනවා, යුද්ධ යනවා, මරනවා. මම මෙහෙම ගැලවුණාට මගේ මිනිස්සු ඔක්කොම මේවට තාම ගෝචරයිනේ. ගැලවුමක් නෑ සසර යනවානේ. ඔය හිතෙන එකම මහා කරදරයක්. එහෙනම් මේ හිත විසිරුවා යන එක හිත මේ දැනීම දැනෙන ස්වභාවය මහා කරදරයක්. මේ දැනෙන්නේ නැත්තම් අන්න ඔයගේ හිතලා අතන මේ අරූප ස්වභාවයනොත් දැන් ගැලවෙන්න හිතනවා. එහෙනම් හිතෙන්නේ නැත්තම් හරි හොඳයි නෙමෙයි. ඊට පස්සේ ඔය ආදි වශයෙන් විමෝචන චිත්තං අස්සිකාම සික්ඛති විමෝචන චිත්තං පස්සසිකාමි සික්ඛති. දැන් ආකින් හිත විහිදුවන එක දුක නිසා මෙතෙන්ට ඇවිල්ලා දැන් බලනවා දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ මේ හිත දැන් දැනෙන වේදනා දැන් දැනෙන ස්වභාවය දැනෙන්නේ නැත්තම් හොඳයි. දැනෙන්නේ නැත්තම් නිරෝධ වෙනවා. නිරෝධ වුණාන් පස්සේ ඒකටත් බයයි. මැරෙනවා කියනවානේ. නැති වෙනවානේ. දැන් ওই වේදනා සංඥා චිත්ත සංකාරා කියන තැන. වේදනා දැන් මේ හිතක් දැන් තේරෙනවා යාට මේ ඉන්නවා කියලා මම කියලා හැඟෙන්නේ. උත්සාහයෙන් වීරියෙන් මේ හිතක් පහල කරනකොට ඉන්න වගේ දැනෙනවා. හිත නැතුණන් පස්සේ නැති වෙනවා වගේ. දැන් උත්සාහයෙන් වීරියෙන් නැති වෙන්න බෑ. මැරෙන්න බෑ. ඉන්න ඕනේ. දැන් ඔන්න ආපහු හිතක් හදනවා. එහෙනම් ඒක හිත හැදුවට පස්සේ ඉන්න වගේ තේරෙනවා. ඒ ඉවරයක් ඒ යංකින්චි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන විදියට සම්පූර්ණ නිරුද්ධ වෙලා. නිරුද්ධ වුණාට පස්සේ ආපහු නැහැ. එහෙනම් මේකත් මහා කරදරයක්. එහෙනම් මේකේ ස්වභාවය දන්නෝ මේ ඉන්නවා කියලා හැඟෙන එක. එහෙනම් මම කියලා මේ හොයාගෙන ආපු එක මම කියලා. එහෙනම් නැත්නම් මේ ආපු විදිය මොකද්ද? මේ සතුරු මම කියලා සතුරු වෙන්න බලපු එක ගත්තාන් පස්සේ ඒක මේ එක දිගට පවතින හේකුත් නෙමෙයි. මේ මොහොතේ මේ හේතු අනුව කර්ම ශක්තිය අනුව මේ හිතක් පහළ වෙනවා. හිතක් පහළ වෙනවා. හරියට උස්මක් ගත්තා. උස්ම ගන්නකොට ඉන්නවා වගේ දැනෙනවා. නැති වෙනකොට නෑ වගේ. අන්න ඒ වගේ ඊටාම සිව් මට්ටම. නම් මේකත් හරි කරදරයක්. මෙතෙනුත් ගැලවෙන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේකට කාම ලෝක දැන් අපි මුලින්ම කාම ලෝක, රූප ලෝක, දැන් අරූප ලෝකත් විදර්ශනා කළා. අනිත්‍ය දුක්ඛ වශයෙන් දැක්ක මේ හේතුක ඵලයක් නම් මේක ඇති වැඩක් නෑ. අන්තිමට ඉතුරු වෙන්නේ ඔච්චරයි. අනිච්චානුපස්සී අස්සසික්ඛානුසික්ඛති අනිච්චානුපස්සී පස්සසික්ඛානුසික්ඛති. මේ ධර්මානුපස්සනාව දැන් පටන් ගන්නවා. දැන් ධර්මය මේ ධර්ම ආකාරයේ කල්පනා කරලා බලනවා. එතකොට බැලුවා දැන් කාම ලෝකෙත් රූප ලෝකෙත් අරූප ලෝකෙත් කොහෙවත් කැමැත්තට පවත්වන්න හැකි එකක්වත් හේතුඵල ධර්මයෙන් පිට එකක්වත් පවතින හොඳ තැනක්වත් කොහෙවත් කොතනවත් තිබුණේ නැහැ. අන්නේ නම් එහෙම දැකලා අනිත්‍ය වශයෙන් මුළු තුන් ලෝකෙම දැක්කා. විරාගානුපස්සී අස්සසික්ඛානුසික්ඛති විරාගානුපස්සී පස්සසික්ඛානුසික්ඛති.
දැන් නේව සංඥා නා සංඥායතනේ. දැන් වේදනා සංඥා විතරයි මෙතන තියෙන්නේ. එතෙන්ටත් ආවා. මේ රාගයෙන් විසරිසරීම තුලින් ගැලවෙන්න. එහෙනම් නිරෝධ වෙන්න නැත්තම්. දැන් හිතක් උදා වෙන්නේ නැත්තම්. නිරෝධානුපස්සු විහෙරති. නිරෝධානුපස්සී අස්ස සික්ඛාන සික්ඛති. අන්න. දැන් නිරෝධ වුණා නම් හොඳයි. දැන් අදිෂ්ඨානයක් කරලා නිරෝධෙට ගියා. අදිෂ්ඨානයක් කරලා යනවා මට හිත පහළ වෙන්න ඕනේ නැහැ ආපහු. දැන් ඒ ගිහිල්ලා බලනවා. දැන් ඒ ගිහිල්ලත් අදිෂ්ඨාන කරපු කාලය ආපුවන් පස්සේ ආපහු දැන් එතනින් ඉවර වෙන්නේ නැහැ මේක. එයා දකිනවා යෝගාවචරය. මෙතෙන්ට ගිහිපුවන් පස්සේ ආපහු වෙනවනේ. එතන ඉන්නත් බෑ. දැන් ඔතෙන් දැන් හිතන්න බැරි නිසා දැන් ඔතන හිතන්න පුළුවන් තැනක් නෙමෙයි. ආපහු වෙනවා. ආකින්චඤ්ඤායතනට ඇවිල්ලා දැන් කල්පනා කරලා බලනවා. ඇයි මම ආපහු එන්නේ? මෙතන ඉන්නත් බෑ. එහෙනම් කර්ම ශක්තියක් තියෙන මේ කර්ම ශක්තිය ඉවරනකම් ඒකත් හේතුක ඵලයක්. ඒ කර්ම ශක්තිය ඉවරනකම් ඉන්න බෑ. මේ නිරෝධ වෙන්න බෑ. එහෙනම් ඒතකම් මේ ලෝකේ කටයුතු කරගෙන දැන් ඉන්න වෙනවා. අන්න එහෙනම් අන්තිමට දකින්න පටිනිස්සග්ගානුපස්සී අසසික්ඛාම සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්සික්ඛාම සික්ඛති. මේ ලෝකේ පිළිගත හැකි කොහෙවත් තැනක් නැහැ. ඔන්න ඔක දැක්කනම් ඔක පූර්ණ වුණා නම් ඔතනින් රහතන් වහන්සේ බිහි වෙනවා. නමුත් දැන් ওই ක්‍රමේ ඔක දිහා බැලුවපුව පස්සේ දැන් ඔක තමයි යන ක්‍රමය. අන්තිමට ගිහිල්ලා මේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන හිතේට වෙන්න මොකද්ද කියලා තේරුම් අරගෙන අන්තිමට ගත්තන් පස්සේ මේ රූප වේදන මේ අපි මේ ගත්තොත් මේ බාහිර ලෝකයක් අල්ලගෙන ඕකේ කෙලවර හිතක්නේ. මේ මහා භෞතික දේවල් අල්ලගෙන ඒ ඔක්කොගේම කෙලවර හිතක්. හිතක් තමයි උදාහරණ. හිතේ ස්වභාවය අන්තිමට හොයලා බැලුවා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඕක ඔය යන එක ක්‍රමය මේ යන්න පුළුවන් මේ ගැඹුරුම ක්‍රමය මේ. ඉතින් මෙහෙම යන ක්‍රමයක් තියෙනවා. නාමානුකූල සමාපත්තියට ගිහිල්ලා නිවන් යන ක්‍රමයක් තමයි මේ කියන්නේ ආනාපාන සතිය. දැන් මේක කොහොමවත් හුස්මක් ගැන කතා වුන්නේ නැහැ. දැන් හුස්ම ඇදලා යන විදියක් තිබුණේ නැහැ මෙතන. එතකොට දැන් මේක තුල දැන් මේ කල්පනා කරේ හෝ මේ කතා කරේ ඇතිවන හිතක එහෙම නැත්නම් අරමුණක සංකතයක් නම් ඒ සංකතේ පැවැත්වීම තුල ඇතිවන වෙහෙස පීඩාකාරී බව එහෙම නැත්නම් දුක්ඛේ විපරිණාම දුක්ඛේ සංඛාර දුක්ඛේ මේ දුක් තුනකින් මේ හැම තැනක් මේ හැම කතා කරපු හැම තැනක්ම ඔන්නේ දුක් තුනකින් යුක්තයි. සමාදාන චිත්තං අස්ස සික්ඛාම සික්ඛති කිව්වත් එහෙනම් ඒ අවස්ථාව මේ හිත දුක්ඛයක් තියෙනවා. ඒක විපරිණාමයටපත් වෙනවා. විපරිණාම දුක්ඛයක් තියෙනවා. ඒක ආපහු හැදී යුතුයි. සංඛාර දුක්ඛයක් තියෙනවා. ඔය වගේ හැමතැනකම දුක් තුනක් ඇතුළත්. අපිට තේරෙන මට්ටම ගත්තොත් ගයක් හැදුවොත් ගේ හදන දුක තියෙනවා. ඒක කැඩෙනකොට සංස්කරණය කරන්න ඕන. ඒ සංස්කරණ දුක තියෙනවා. ඒක ඔච්චර කළත් ආපහු විපරිණාමයටපත් වෙනවා. ඒ දුක තියෙනවා. ඔන්න වගේ දුක් තුනක් මේ සියුම් චිත්ත ස්වභාවයේ තියෙනවා. එහෙනම් ඒ ස්වභාවය අපි දැකලා අල්ලගත යුතු නැති ස්වභාවයක් තේරුම් අරගෙන මේකෙන් ගැලවෙන එකක් තමයි මේ කතා කරන්නේ. එතකොට එහෙනම් අපිට දැන් මෙතෙන්ට මෙහෙම නිවන් දකින්න ක්‍රමයකුත් තියෙනවා. දැන් මෙතෙන්ට ගිහිල්ලා ඒ පුරුදු කරපු පෙරාත් බැව්වල පුරුදු තියෙන අයට කිසියම් කර්මස්ථානයක් කරගත්තොත් ලෝකයේ සාරත්වය, නිවනේ සාරත්වය මෙනෙහි කරන කර්මස්ථානයක් වඩාගෙන යනකොට ධානය පහළ වෙලා ධානය දැනිලා ඒ තමන්ගේ මේ හිත ස්වභාවය මෙනෙහි කරගෙන ඉස්සරහට යනකොට ඒ තමන් අතහැරලා නිවිලා යන ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් තව කෙනෙකුට පුළුවන් චතුර්ථ ධානය ගාවට චතුර්ථ ධානයට විතරයි යන්නේ. ඉතින් නම් විදර්ශනා කරනවා. දැන් ඔය මේ කියු ටික මේ හිතේ හිතක් යමක් පහළ වුණොත් ඒකේ ස්වභාවය මෙහෙමනම්
දුක් තුනක එකතුවක් නම් එහෙනම් ඒකත් වැඩක් ඇති එකක් නෙමෙයි. දැන් මේ ගිහිල්ලා බලලා අත්විඳලා අත්දැකලා මේ දකින්න ක්‍රමය. දැන් මේක කිව්වට මේක අහලා තියෙනවා මේ ධර්මානුකූලව හරි. අහලා තියෙනවා අත්දකින්න ක්‍රමය මේ. සමහරක් ගොඩක් කෙනෙකුට අත්දකින්න බැරුව ඇති. මේක අත්දැකලා ඒ අරූපාවචර හිතේ ස්වභාවය විඥානාංචයතනෙ කොහොමද? එහෙම නැත්නම් ආකින්චඤ්ඤායතනෙ කොහොමද කොයි ආකාරයෙන් දැනෙන්නේ කියලා අත්දැකලා මිදෙන ක්‍රමය. නමුත් මෙහෙම අත්දකින්නේ නැතුව එයා කිසියම් ප්‍රථම ධානය ඉඳගෙන විදර්ශනා කරනවා. ප්‍රථම ධානය ඉඳගෙන විදර්ශනා කරනවා. මගේ එහෙම නැත්නම් මේ හිතේ සිතුවිල්ලක් ආවොත් අරමුණක් ආවොත් රූපාවචර අරමුණ පැහැදිලි පේනවා. කාමාවචර ස්වභාවය පේනවා. එතන කාමාවචර ස්වභාවයේ අරමුණක් ආවත් ඒකත් අනිච්චයි දුක්ඛයි අනත්තයි ධර්මානුකූලව ධර්මයට දාලා බලුවපුවම පස්සේ හිතක් නේ උදා වෙන්නේ. එනත රූපාවචර ස්වභාවයෙන් දෙද්දී හිතක් උදා වුණා. එයාට චතුර්ථ ධානයට යන්නෙත් නැත්තම් ප්‍රථම ධානය ඉඳන් හරි බලනවා. කොහොමද ප්‍රථම ධානයේ ඉන්නේ? විතරාගී විත් දෝෂය එහෙම නැත්තම් කෙලෙස් වලින් තොර අවස්ථාවක එහෙනම් පංච නීවරණ තුනී වෙච්ච අවස්ථාවක නම් එයා ප්‍රථම ධානයේ ඉන්නේ. එහෙනම් ඒ අවස්ථාවේ නම් එයා කල්පනා කරනවා මට හිතක් මේ වගේ රූපාවචර හිතක් පහළ වුණොත් ඒකේ ස්වභාවයත් ගෙවිලා යනවා. උත්සාහයෙන් වීරයෙන් පවත්වන්න ඕන. එහෙනම් ඒක නිවන නෙමෙයි. එහෙනම් අරූපාවචරේ හිතක් පහළ වුණා. අර වගේ අරූපාවචරේ ඉඳගෙන අරූපාවචරේ බ්‍රහ්මයක් කියමු. රූපයක් උත් නැහැ. සිත මිස කය නැති බඹලොව හතරකි. ওই තැන ගියා. එයාට හිතෙනවා අර වගේ. මගෙත් එක්ක හිතපු සත්තු මෙහෙමනේ. මිනිස්සු මෙහෙමනේ. මැරලා යනවානේ. ඔය දුක් විඳිනවානේ. ඉතින් ඔය හිතක් පහළ වුණත් ඔය හිතත් හේතුවක ඵලයකින් ඔය හිත පහළ වෙනවා. ඒ හේතුව නිරුද්ධ වුණාට පස්සේ ඒ හිත නෙවෙයි වෙන හිතක් පහළ වෙන්නේ. ඔන්න වගේ ස්වභාවයක් තමයි එතන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔය මොකක්ද අසාරයි. ඒතර ප්‍රඥාවන්තයා ප්‍රඥාවෙන් යන ක්‍රමයට ගත්තාම එතකොට එයා කල්පනා කරලා බලනවා. එයාට සමහරවිට මේ ධානාංග පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් විදර්ශනා කරන යෝගාවචරය. එයා මේ ඒ යෝගාවචරය එයා කල්පනා කරන්නේ හරි සරල ක්‍රමයකට. අපි තුන් අනත් වශයෙන් කල්පනා කරන කෙනෙක්. අනත් දකින්න කෙනෙක්. ඒතර එයා බලනවා මේ ලෝකේ ගතියුතක් නැහැනේ. මේ හරයක් නැතුව ගෙවිලා යනවා. මොනව කතා කරන්නද? මොනව බලන්නද? මොනව දකින්නද? මොනව කරන්නද? මොනව කියන්නද? අන්න එතනින්ම අතහැරෙනවා. ඒ කෙනාට ඒ හිතේ ස්වභාවය එයා නිවනම අරමුණු කරනවා. එයා නිවනම අරමුණු කරනවා. ඒක හරියට අර චතුර්ථ ධානයේ ස්වභාවයක්. ඒ හිත කියලා කියන්නේ. ඒ චතුර්ථ ධානයේ ඒ ධානාංග පහළ වෙන්නේ නැහැ යාට. ඉතින් ඔන්නෝම ක්‍රමයක් තියෙනවා. දැන් අපි කෙනෙක් හිතන්න පුළුවන් දැන් මට මොකුත් ධානාංග පහළ වෙන්නේ නැහැ මට දැනෙන්නෙත් නැහැ. ඔය ඒකත් මේ ලෝකේ දෙයක්ම තමයි. යමක් දැනුණා කියන්නේ ධානයක් ධානාංගයක් පහළ වුණා කියන්නේ ඒක පසුතලයක් විතරයි. මේ සමතය කියලා කියන්නේ පසුතලයක් විතරයි. එහෙම නැත්නම් ඒ විදර්ශනාවට. ඒ නිසා අපි ඒක අපි දක්ෂ වෙන්න ඕනේ. අපි විදර්ශනා කරන්න. මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය තුලින් අපි ලෝකයේ විනිවිද දකින්න එක තමයි කළ යුත්තේ. තථාගතයන් වහන්සේවත් කිසිම තැනක අහුවෙලා නැහැ. සමත කර්මස්ථානයක් දෙන එක තැනක මට මතක හිටියේ ඒක කපු කටින් හරි රෙදි වින හරි කෙනෙකුට දීපු කර්මස්ථානයක් තියෙනවා. මරණ අවස්ථිතිය වගේ.
ඒ කර්මස්ථානයකින් පස්සේ බණ අහලා සෝවාන් වුණා. එතකොට ඒ ඇරෙන්න අනිත් හැම එකම විදර්ශනා කර්මස්ථාන. ලෝකේ අසාරත්වය මෙනෙහි කරනවා, නිවෙන සාරත්වය මෙනෙහි කරනවා. ඒ අනිච්ච දුක්ඛ වශයෙන් මෙනෙහි කරනවා, විදර්ශනා කරනවා ඇරෙන්න. අපිට කරන්න තියෙන්නේ එච්චරයි. ධානාංග හෝ ආදී වශයෙන් ඒක පහළ වෙනනම් පහළ වෙයි. එතකොට ලැබෙනවනම් ලැබෙයි. හේතු තියෙනවනම් ලැබෙයි. හේතු නැත්නම් නොලැබෙයි. ඒ නිසා විදර්ශනාව කළ යුතුයි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙතන සතර සතිපට්ඨානෙ තියෙනවා. ආනාපාන සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ. අපේ මූලික කොටස එහෙනම් අපි දැන් තේරුම් ගන්නවා අපිට කොච්චර දැන් ගැලවිලාද කෙලස්. කොච්චර මිදිලාද. එහෙනම් ඇසුරු කරන්න තියෙන ධර්මය පහ කරන්න තියෙන කෙලස් එච්චරයි තියෙන සරලව ගත්තන් පස්සේ. ආනපාන ආස්වාස ප්‍රාස්වාස. ත්‍රිමේ ආස්වාස ඇති ආස්වාස කරන ඇසුරු කරනවා සහ පහ කරනවා කියලා ක්‍රම දෙකක් තියෙන්නේ. ඔය තව කියනවා පුම්බනවා අකුලනවා කියලා ක්‍රමයක් විග්‍රහ කරනවා. ඔය හරියට දැන් හැම ක්‍රියාවලියක්ම සිද්ධ වෙන්නේ